දවසක් වල හැම දිනකටම අද අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ කර්මාන්ත පිළිබඳව. අතීතයේ පැවති කර්මාන්ත කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි යකඩ කර්මාන්තය, රන් කර්මාන්තය, ඒ වගේ මැටි කර්මාන්තය, මැණික් කර්මාන්තය ආදී කර්මාන්ත බොහෝමයක් අතීතයේ ක්‍රියාත්මක වුණා. අපි ඒ අතරින් කර්මාන්ත කීපයක් පිළිබඳව අද කතා කරමු. පළමුවෙන්ම කතා කරන්නේ කම්මල් කරුවන් පිළිබඳව. මේ කම්මල් කරුව කියන්නේ කවුද? යකඩ කර්මාන්තය අපි කියන නැත්නම් ලෝකුරු කරුවන් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඕන් පිළිබඳව සඳහන්ලා තියෙන සෙල්ලිපියක් තියෙනවා. ඒ තමයි මුතුගල්ල සෙල්ලිපිය. මේ මුතුගල්ල සෙල්ලිපියේ සඳහන්ලා තියෙන පොතේ මජ්ක්‍ධිම කියලා කම්මල් කරුවෙක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ කම්මල් කරුවන් කබර කියන නමින් හඳුන්වලා තියෙනවා. ඒ වගේම රන් කරුවා සාහිත්‍ය මූලාශ්‍රවල හඳුන්වලා තියෙන්නේ ස්වර්ණාකාර කියන නමින්. නමුත් මණ්ඩගල සෙල්ලිපිය සඳහන් කරලා තියෙනවා කොහමද තුලදර සහ තුලාදාර කියන නම් වලින් මේ පුද්ගලයා හඳුන්වලා තියෙනවා. එතකොට සෙල්ලිපිය සඳහන් කරනවා තුලදර සුමන කියලා පුද්ගලයෙකු පිළිබඳව. ඒ වගේම අපිට වැදගත් වෙන තවත් සෙල්ලිපියක් තමයි ඇද්දත් කර්මාන්තය පිළිබඳව සඳහන් සෙල්ලිපිය. මේ ඇද්දත් කර්මාන්තය පිළිබඳව සඳහන් සෙල්ලිපිය සඳහන් කරනවා ඇද්දත් ශිල්පියාව දටික කියන නමින් හඳුන්වලා තියෙනවා. එහෙම නැත්නම් දන්තික කියන නමින් හඳුන්වලා තියෙනවා. ඉතින් මේ දටික හේවත් දන්තික කියලා හඳුන්වලා තියෙන්නේ ඇද්දත් ශිල්පියාව. ඔහුව වේගිරිය දේවාල ශිල්පිය හඳුන්වලා තියෙනවා දටික සුමන කියන නමින්. ඒ වගේම අපට වැදගත් වෙන අවසාන ශිල්පිය. ඒ තමයි පුතේ වෙහෙරකෙම ශිල්පිය. මේ වෙහෙරකෙම ශිල්පිය සඳහන් කරනවා නූල් කටින්නන්ගේ සංවිධානයක් සහ නූල් කටින්නන් පිළිබඳව. පුතේ මේ නූල් කටින්නව හඳුන්වලා තියෙනවා තතවය කියන වචනයෙන්. මේ තතවය කියන වචනේ තේරුම මොකද්ද? ඒ තමයි තන්තු වාය හේවත් නූල් කටින්නා කියන අර්ථය. ඒ නිසා මේ කතා කලේ විශේෂයෙන්ම 7 ශ්‍රේණිය සහ 10 ශ්‍රේණිය දරුවන්ට අතිශය වැදගත් පාඩම් කොටසක්. ඊට අමතරව මැටි කර්මාන්තයේ හිටියයට අපි කුඹල්ලු කියලා හඳුන්වලා තියෙනවා නේ. ඔය ආදී විවිධ කර්මාන්ත අපේ රට තුල පැවතුණා. ඒ වගේම රෙදිපිලි කර්මාන්තය කරපු අය පේශාකාර එහෙම නැත්නම් පෙහෙකාර කියලා හඳුන්වලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ කියන කාරණාව ඔයාලගේ විභාගයේදී විශේෂයෙන්ම 10 ශ්‍රේණිය සහ 7 ශ්‍රේණිය දරුවන්ට සහ ඉදිරි ශ්‍රේණි වල O level විභාගයේ යන දරුවන්ට අතිශය වැදගත් කාරණාවන් කිහිපයක් තමයි අපි අද දවසේ කතා කරලා. ඒ නිසා ඔබ මේ දැනුම ලබා ගන්නවා වගේම ඔය යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් අපි තවත් දවසක නැවත මෙවැනි වීඩියෝ එකකින් හැම දිනාටම සුබ දවසක්.